පුරාතනයේ මහා භාරතය ලෙසින් හැඳින් වූ වර්තමාන ඉන්දියාව ලොව ශ්‍රේෂ්ඨතම ඉතිහාසයකට උරුමකම් කියනවා. ඉන්දුනිම්න මොහන්දජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාරයන්ගෙන් පෝෂිත ප්‍රෞಢ ඉන්දීය ඉතිහාසය ලොව දීර්ඝතම අධ්‍යයන පරාසයකට විහිදී යනවා. හින්දු, බෞද්ධ, ජෛන සහ සික් යන සිව් ආගම් බිහිවන්නේත් ඉන්දීය භූමිය මතයි. ක්‍රිස්තුපූර්ව 563 දී ಭಾರತ පොළොව මත පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අමා දම්කඳ වර්තමානයේ ලෝපුරා මිලියන 540ක හෙවත් කෝටි 54ක බෞද්ධ ජනතාව විසින් අනුගමනය කරනවා. බෞද්ධ දර්ශනය දියත පතල කළ නර ශ්‍රේෂ්ඨ අධිරජ ධර්මාශෝකයන්ගේ දෙටුපුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ විශ්ව පූජිත දහම දෙවන පෑතිස් රජදවස ලක්දිවට දායාද කළා. එතැන් පටන් තේරවාද බෞද්ධාලෝකයෙන් බබලන ශ්‍රී ලංකාව තථාගත සම්‍යක් දර්ශනයට මෙන්ම බුදුන් උපන් දේශයට දක්වන්නේ අප්‍රමාණ ගෞරවාදරයක්. මේ නිසා ජීවිතයෙන් සමුගැනීමට පෙර එක් වරක් හෝ පුරාණ ජම්බුද්වීපය හෙවත් දඹදිව නම් ඉන්දීය භූමියට පාතවීම ලාංකීය බුදුනුවන්ගේ මෙන්ම සමස්ත ලෝක බෞද්ධ ජනයාගේම සිහිනයක්. ශ්‍රී ලංකාව මෙන් 47 ගුණයක් විශාල භූමියකින් යුත් ලොව දෙවන වැඩිම ජනගහනය සහිත රටවන ඉන්දියාවේ බිලියන 1.4ක් හෙවත් කෝටි 140ක ජනතාවක් වාසය කරනවා. මේ අතරින් බෞද්ධ ඉන්දියානුවන් සිටින්නේ 1 කෝටියක් පමණයි. ප්‍රාන්ත 28කින් සහ පාලන ප්‍රදේශ 8කින් යුත් ඉන්දියාවේ සිකිම්, මහාරාෂ්ට්‍ර, අරුණාචල් ප්‍රදේශ, මිසෝරාම්, නාගලන්තය, බටහිර බෙන්ගාල යන ප්‍රාන්තවලත් ලඩක් පාලන ප්‍රදේශයේත් ඒ ඉන්දීය බෞද්ධ ජනතාව බහුතරය වාසය කරනවා. බුද්ධ චරිතය හා ඍජුව සම්බන්ධ වන ඓතිහාසික ඉන්දීය සිද්ධස්ථාන පීඨා තිබෙන්නේ උත්තර ප්‍රදේශ, බිහාර් සහ මධ්‍යම ප්‍රදේශ ප්‍රාන්තවලයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ භූමිය අතීත ಭಾರತයට අයත් වුවද වර්තමානයේ නේපාල රාජ්‍යයේ ඉන්දීය දේශ සීමාව ආසන්නයේ එය පිහිටා තිබෙනවා. සැදැහැවත් කුල පුත්‍රයෙකු විසින් දැක පහන් සංවේග උපදවාගත යුතු ස්ථාන හෙවත් අවිජහිත ස්ථාන ලෙසින් බුදු මුවින් දේශිත මේ පරම පිවිතුරු මහෝත්තම බුද්ධ භූමි පිළිබඳ මෙතැන් සිට දිගහැරෙන ගමන් විස්තරය ඔබේ අනාගත දඹදිව සංචාරයට සුපැහැදිලි මාර්ගෝපදේශයක් වේවා. අසිරිමත් දඹදිව වන්දනා චාරිකාව රාත්‍රී 11යි දින 12යි සීල භාවනා වැඩසටහන්, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සුවඳමල් පූජා, ආලෝක පූජා, සාංගික දානමය පින්කම්, අෂ්ට පරිස්කාර පූජා ඇතුළු ජීවිතයේ එක් වරක් දැක සතුටු විය හැකි අසිරිමත් පින්කම් රසක් සමකින් අග්‍රා, සැවැත්නුවර, ලුම්බිනිය, කුසිනාරාව, රජගහනුවර, බුද්ධගයාව, බරණැස, දිල්ලි හෝටල්වල වායු සමනය කරන ලද කාමර පහසුකම්, කපිලවස්තු, රජගහනුවර සහ සංකස්ස ඇතුළු සියලු සිද්ධස්ථාන වන්දනාව, කොළඹ සිට දිල්ලි දක්වා ඍජුව යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්, ඉන්දියා නේපාල වීසා බලපත්, සියලුම සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්, ප්‍රනීත ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ආහාරපාන, සාප්පු සවාරි සහ පළපුරුදු මාර්ගෝපදේශකත්වය. අසිරිමත් දඹදිව වන්දනා චාරිකාවට ඔබත් එක්වන්න. අදම අමතන්න ශාන්ති ට්‍රැවල්ස් ඇතුල් කෝට්ටේ 0777 770 112. වන්දිමු බුදුන් සිතින් බුද්ධ දයාවේ.
ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සාදුකාර මැද තවතිසා දෙව්ලොව සිට බුදුහිමි මනුලොවට වැඩම කළේ සංකස්සපුරේනි. සත්රුවණෙන් නිමවන ලද ඉනිමකින් අහස් කුස බුද්ධ රශ්මිමාලා විහිදුවමින් දෙව් බමුණු පිරිවරා මහත් වූ බුද්ධානුභාවයකින් බුදුන් වහන්සේ වැඩම කළ සංකස්සපුරය සියලු බුදුවරයන් අත් නොහරින ස්ථානයකි. ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය පෑ එකම ස්ථානය වීම, මෙත් බෝසතුන් අවසන් වරට පැවිදි වූ ස්ථානය වීම, සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ පිදූ ස්ථානය වීම, විශාල පිරිසක් එකවර බුදු බව පැතූ ස්ථානය වීම ආදී වැදගත්කම් රැසකින් සංකස්සපුරය පරම පූජනීය වේ. කෝසල රාජ්‍යයේ අගනුවර වූ සැවැත් නුවර හෙවත් ශ්‍රාවස්තිය එකල කෝටි 7ක ජනගහනයක් විසූ ඉසුරුමත් නගරයක් බව ධම්මපදට්ට කතාවේ එන තොරතුරු වලින් පෙනේ. සබ්බන් අත්ති යන අර්ථයෙන් මෙම ශාස්ත්‍රීක සුවිසල් නගරය සාවත්ති වූ බව දැක්වේ. බුදුන් වහන්සේ වැඩිම වස්කාල සංඛ්‍යාවක් එනම් වස්කාල 25ක් ගත කර ඇත්තේ මෙම නගරයේ. මතමිය යන පෙන පුබුලක්සේ තන අගදිලිසෙන පිණිබිඳුවක්සේ ලෝකය දවසක ලොවටත් නොකියම යනවාමයි. අපි මේ මහ පොළවේ හිමෙහි අටලෝ දහමින් ලොවදුටුවෝතින් දවසක අපි ජයගන්නවාමයි. ගංගා ඇල දොල උස්කඳු මුදුනින් ලොව පවතින තුරු ගලනවමයි. හිරු පායනවා සුළඟ හමනවා මහවැසි වල කණු නොහැකේමයි. අපි මේ මහ පොළවේ හිමෙහි ඉන්නට ඕනෑමයි. අටලෝ දහමින් ලොවදුටුවෝතින් දවසක අපි ජයගන්නවාමයි. බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන චිර ප්‍රසිද්ධ ආරාමය සැවැත් නුවර ජේතවනාරාමයයි. බුදුසසුනේ අග්‍රදායකයා බවට පත් වූ සුදත්ත හෙවත් අනේපිඩු සිටානන් විසින් ජේත රාජනම් කුමරාට අයත් මෙම උයන වැසෙන්නට 18 කෝටියක් කහවණු අතුරා මිලටගෙන තවත් කහවණු 18 කෝටියක් වියදමින් ගොඩනැගිලි පැන්පොකුණු ආදිය තනවා නැවත 18 කෝටියක් ධනය වැය කර ආරාම පූජාව සිදු කළ බව ඉතිහාසයේ දැක්වෙනවා. මෙලෙස 54 කෝටියක් ධනය වැය කර ඉදිකර පූජා කර වූ සැවැත් නුවර ජේතවනාරාම පුතුබිමේ නටබුන් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබේ. එදා සඳුන් ලීයෙන් කරවා තිබූ බවට සැලකෙන ගන්ධ කුටිය හෙවත් බුදුහිමි වැඩ සිටි සුගන්ධ කුටිය ආසන්නයේම අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේගේ කුටියේ නටබුන්ද පිහිටා තිබේ.
චිංචි මානවිකාව, පටාචාරාව සහ කාලි යකින්න ආශ්‍රිත සිද්ධීන් සිදු වූ දම්සභා මණ්ඩපය ගන්ධ කුටිය ඉදිරිපසින්ම පිහිටා ඇත. ඒ ආසන්නයේම දෙව්රමෙහි පැන්ලිඳ පිහිටා තිබේ. ගන්ධ කුටිය පිටුපසින් විශාල පොකුණක නටබුණු සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද මතු කරගෙන ඇති අතර එම පොකුණ ආශ්‍රිතව ගිනිහල් ගෙයක් සහ නාන කාමර සකසා තිබේ. රාහු අසුරේන්ද්‍රයා දමනය කිරීම සිදු වූ බුදුහිමි සක්මන් කළ සක්මන් මළුවද අදටත් දැකගත හැකියි. රාජිකාරාමයේ හෙවත් කොසල් රජු ඉදිකර වූ භික්ෂුන් වහන්සේගේ වෛද්‍ය ශාලාව, සැරියුත් මහරහතන් වහන්සේගේ සීවලී කුටිය, අංගුලිමාල කුටිය, රාහුල කුටිය, පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කුටිය ආදී ජීවමාන බුදු සමයට අදාළ බොහෝ සාධක සැවැත් නුවර ජේතවනාරාමේදී දැක සිත පහදවා ගත හැකිය. දෙව් මිනිසුන් උදෙසා සූත්‍ර පිටකයේ දේශනා වැඩිම සංඛ්‍යාවක් දේශනා කර ඇත්තේද සැවැත් නුවර ජේතවනාරාමේදීය. බුදුන් වහන්සේ දෙව්රම නොමැති අවස්ථාවල වන්දනා කිරීමට ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි ගයාවේ සිට වැඩම වූ ජයශ්‍රී මහා බෝධි අංකුරයක් ලෙසින් මෙහි රෝපණය කළ ජීවමාන ආනන්ද බෝධීන් වහන්සේද දැකගත හැකියි. වසරකට පෙර ශාක්‍ය රාජවංශයේ සාභිමානී රාජධානියේ අගනුවර කිඹුල්වත හෙවත් කපිලවස්තුවයි. එය අද ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බාස්ති දිස්ත්‍රික්කයේ පිහිටි ජිබ්‍රහ්වා නම් පිටිසර ගමකි. 29 වසරක් රම්‍ය සුරම්‍ය සුබ මාලිගයන්හි දෙවියන්ට පමණක් දෙවැනි අධික සැප වින්දනය කරමින් සිදුහතුන් දිවිගෙ වූ භූමිය අද එදා 19 වියේදී යශෝදරාවන් හා රාහුල පුත් තනිකර සකල ලෝකයාගේම සැපත සදනු පිණිස මහා අභිනිෂ්ක්‍රමණය කළ කපිලවස්තුව අප කුඩා කල සිට සිද්ධාර්ථ චරිත පිළිබඳ අසා හදවතින් වැළඳගත් අසිරිමත් රෝසටහන් පෙළ සීගන්වා හදවත සංවේදී කරයි. කාළුදායි මහරහතන් වහන්සේගේ ඇරයුමින් කිඹුල්වතට වැඩම කළ බුදු පියාණන් වෙත සුදොවුණු රජු පිරිනැමූ ආරාමය නේග්‍රෝධාරාමයයි. අධික මානයෙන් යුතුව කුඩා ශාක්‍යයන් ලවා පමණක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන වන්දනා කර වූ ඥාති ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ අහසට නැග යමා මහා පෙළහර පෑසේක. යශෝදරාවන්ගේ ගුණ අගයා බුදුහිමි ඇය වෙත එළඹ සඳකිඳුරු ජාතකය දෙසීම, රාහුල හා නන්ද කුමරුන් පැවිදිවීම, සුදවුන් පිය රජ වෙත අමා නිවන් මඟ හෙළිකිරීම ආදී සිදුවීම් රැසක් සිදු වූ කපිලවස්තුවේ මහා ස්තූපය ද්‍රෝණ බමුණාතින් ශාක්‍යයන් වෙත හිමි වූ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකර ඇත. පසුව කැණීම්වලින් හමු වූ කපිලවස්තු ධාතුන් වහන්සේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. දකුණු නේපාලයේ ටෙරායි තැනතලා ප්‍රදේශයේ
රුමින්දී ප්‍රදේශයේ වසර 2500කට පෙර මේ අසිරිමත් සිද්ධිය සිදුවිය. කිඹුල්පතෙහි සුදවුන් රජමාලිගයේ සිට දෙව්දහ නුවර වෙත ගමන්ගත් රාජකීය පෙරහැර දරුවා බිහිකිරීමට ආසන්න වූ දෙවඟනක් වන ශෝභාවත් මායා දේවින් වහන්සේ රැගත් සුඛෝපභෝගී දෝලා සහිතව ගමන් කරුණේ පියවරක් පාසා අතිශය සැලකිල්ලෙනි. ආරක්ෂකයෝද පරිවාර ස්ත්‍රීන්ද සෙසු මෙහෙකරුවෝද යොහුසුළුව මායා දේවියගේ පහසු උදෙසා ආරක්ෂාව පිණිස අපරිමිතව කැපවෙති. ගමන අතරතුර දේවියට කෙටි විවේකයක් පිණිස ඉදී ගමන් මාර්ගයේ පවතින අලංකාරම උයනට හෙවත් ලුම්බිනියට ඇතුළු වන ලෙස අණ ලැබෙයි. ලුම්බිනියේදී මායා දේවියට විශ්ව පූජිත අති ශ්‍රේෂ්ඨ පුත්‍රවණක් ලැබෙයි. උපන් විගසින් සත්පියුම් මතින් ඇවිද මාගේ අන්තිම ඉපදීම මෙයයි සිදුහත් නම් ඒ පුතු සිංහනාද පවත්වයි. පන්තිස් වියේදී ඒ සිහනද සනාථ කරමින් ලෞතුරා බුද්ධත්වයට ඒ කුමරුන් පත්වෙයි. පසු කලෙක අධිරාජ ධර්මාශෝක නිරිඳුන් ලුම්බිනිය හඳුනාගනු පිණිස කර වූ අශෝක ස්තම්භය අදද දක්නට ලැබෙයි. කුමරු එදා නැහැ වූ පොකුණ පසකින් අදත් දිස්වෙයි. පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණයන් මගින්ද සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ නිසකම බිම මේයයි සනාථ කළ හැකිය. ආනන්ද මා වදාළ ධර්ම විනය මාගේ පිරිනිවීමෙන් පසු ඔබට ගුරුවරයා වන්නේය. හන්ද දානේ වික්කවේ ආමන්ත්‍රයාමේ වූ වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි දැන් ඔබ අමතුමි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුතුය. අප්‍රමාදීව නිවන් අවබෝධ පිණිස වෑයම් කරන්න. සල්ගස් දෙකක් අතර ආනන්ද හිමියන් විසින් පිළියෙල කළ සයනයෙහි සිංහ සේයාවෙන් සැතපී සිටි ලෝතුරා බුදුන් වහන්සේගේ අන්තිම බුද්ධ වචන දහස් සංඛ්‍යාත මහා සංගරුවන වෙත යොමු වී පරිසරයම නිහඬ විය. ආස වසා රැස්ව සිටි දිව්‍ය බ්‍රහ්ම සේනා විසුල මදාරා පරසතු මලින් බුදු සිරුර ඇතුළු පරිසරයම සුවඳ ගැන්වී තිබින කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ුවන වෙසක්පුර සඳදිය උතුරා ගලායන රාත්‍රියේ තුන් ලොවට දැල්වුණු සම්මා සම්බුද්ධ නම් මිනිපහන නිවී ගියේය. මෙය ආදාහන චෛත්‍ය සහ අංගාර චෛත්‍ය ලෙසින්ද හඳුන්වයි. සිවුරු 500කිනුත් කපුපුළුන් පටල 500කිනුත් ඔතා රන් දෙනක තැන්පත් කර සම්බුදු සිරුර ආදාහනය වෙනුවෙන් මෙම ස්ථානයේ සඳුන් දරසෑයක තැන්පත් කිරින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැමිණෙනතුරු ගිනි නොඇවිලුණු චිතකය උන්වහන්සේ වැඩමවා වන්දනා කිරීමෙන් ඉක්බිති ඉබේම ඇවිලී ගියේය. ශ්‍රී සම්බුද්ධ ශරීරය එසේ ආදාහනය කළ ස්ථානයේ ඉදිකරනු මේ සුවිසල් සෑය මකුට බන්ධන චෛත්‍යයි. මහණෙනි ඔබ දෙවියන්ගේ රූපශ්‍රීය දැක නැත්නම් ලිච්ඡවින් දකින්නයි බුදුහිමි දේශනා කළා. එතරම්ම පැහැපත් සියුම් ආකර්ශනීය චවි වර්ණයකින් යුතු වූ ලිච්ඡවින්ගේ වච්චි ජනපදයේ අගනුවර විශාලා මහනුවරයි. අද මෙය වෛශාලී නැමැති උතුරු ඉන්දියාවේ කුඩා ගම්මානයක්. බුදුරදුන්ගෙන් අසා දැනගත් සප්ත අපරිහානීය ධර්මය ආරක්ෂා කරමින් රාජ්‍ය පාලනය කළ ලිච්ඡවී පාලනය ලොව ප්‍රථම සමූහාණ්ඩු පාලනයයි. බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය ලිච්ඡවීන් ඉදිකළ කෝටාගාර ශාලාවේ ගත කළ අතර එහිදී භික්ෂුණී ශාසනයේ ආරම්භයේද සිදුවිය. අවසන් වස් කාලය
විශාලාවේ බේලුව නම් ගමෙහි වැඩ වාසය කළහ. විශාලා මහනුවර තුන්බිය දුරු කරන උදෙසා රතන සූත්‍ර දේශනාව පැවැත් වූ පුවත මෙහිදී සිහියට නැගෙයි. ධර්මාශෝක රජු විසින් ඉදිකළ අශෝක ස්තම්භවලින් කිසිදු හානියක් සිදු නොවූ ස්තම්භය මෙහිදී දැකගත හැකියි. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින්නේද මෙම විශාලා මහනුවරදී. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිති ශේෂ වූ ධාතුන් වහන්සේ ද්‍රෝණ බමුණා විසින් කොටස් 8කට බෙදා වෙන් කළා. එයින් විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ට හිමි වූ ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිකළ සුවිසල් සෑය ධාතු ස්තූපය ලෙසින් හඳුන්වයි. මෙම දාගබේ නටබුන් ලෙසින් අද දක්නට ලැබෙන පාදම විශාලාවේ නටබුන් අතර විශේෂ වෙයි. ආගමික අන්තවාදයෙන් මුසපත් වූ මොහමඩ් බාක්තියාර් ඇතුළු 40,000ක උන්මත්තකයන්ගේ සාහසික දෑතින් සිදු කළ ලෝක ඉතිහාසයේ මහා බුද්ධි කේතවාචකය නාලන්දා විශ්වවිද්‍යාල සංහාරයයි. ඔවුන් මෙලෙස වෙනසුයේ ලොව ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලයයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙහිදී ආරම්භ වී ඇති බවට සැලකෙන මෙහි ක්‍රිස්තු වර්ෂ 1193 දී සාහසික ග්‍රහණයට ලක්වන විට සිසුන් දසදහසක් සහ ආචාර්යවරුන් 2000ක් පමණ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටියා. මොහමඩ් බාක්තියාර් ඇතුළු උමතු සේනාව කිසිවෙකුටත් පිටතට යා නොදී නාලන්දාවේ සියලු දොරවල් වසා එය ගෙනිවත් කළා. මහල් නවයකින් යුත් නාලන්දාවේ 12000ක් පමණ හිමිවරුන් ඒ මොහොතේ දන් වළඳමින් සිටියා. මේ සියලු දෙනා පණ පිටින් පුරුස්සා තමා ලොවට අද දවසේ මහත් ශාන්තියක් උදා කරන්නට සුරකිය යුතු වූ ධර්මයේ අතිශය වැදගත් සියුම් කොටස් මෙන්ම රහස් ඖෂධ දහස් ගණනක පොතපත සහිත මේ බුද්ධි නිධානයට ඇවිල වූ ගිනි මාස 6ක් පැවතුණා. අතීතයේ මේ ස්ථානය පාවාරික අඹවනය ලෙසිනුයි පැවතුනේ. නිර්මල සම්බුද්ධ දේශනාව සුරක්ෂිත කරන අරමුණින් මහා පරිනිර්වාණයෙන් 3 මාසකට පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවා. වේහාර පර්වත පාමුල තැනූ මණ්ඩපයක මෙය පැවැත්වුණු අතර අජාසත් රජු ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වුවා. ආනන්ද මහරහතන් වහන්සේ විසින් සූත්‍ර පිටකයද උපාලි මහරහතන් වහන්සේ විසින් විනය පිටකයද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් සූත්‍ර පිටකයද මෙහිදී සජ්ජායනා කරනු ලැබුවා. වර්තමානයේ මෙම ස්ථානය සෝන් බණ්ඩාර ලෙසින් හැඳින්වේ. අටානාටිය සූත්‍රය ඇතුළු සූත්‍ර දේශනාවන් ගණනාවක් බුදුන් වහන්සේ විසින් දේශනා කළ රජගහනුවර සමීපයේ පිහිටි ගිජ්ජකූට පර්වතය බුදුනුවන් අවස්ථා රසකදී අසා හුරු පුරුදු නාමයකි. අත්තටු විදහාගත් ගිජු ලිහිණියෙකුගේ ස්වරූපයෙන් දිස්වන නිසා මේ පර්වතය ගිජ්ජකූට ලෙසින් නම් ලබා තිබෙනවා. ශ්‍රද්ධා සම්පන්න බිම්බිසාර රජු විසින් බුදුහිමි උදෙසා මෙහි කර වූ ගන්ධකූටයේ නටබුන් අදත් දැකබලාගෙන පහන් සිත් උපදවාගෙන වන්දනාමාන කළ හැකියි.
දුර්ගේශ්වරී නමින් හඳුන්වන මේ කඳුකර ප්‍රදේශය බුද්ධගයාවේ සිට කිලෝමීටර් 25ක් පමණ ගමන් කොට පිවිසිය හැකි ස්ථානයකි. උපතේ සිට 29 වෙනි විය දක්වා දෙවියන් පවා නොවිඳින තරමේ සැප සම්පත් විඳිමින් අනුගමනය කළ කාම සුකල්ලිකානු යෝගයෙන් විමුක්තිය නොලැබෙන බව වටහාගත් සිදුහත් කුමරුන් අබනිෂ්ක්‍මණය කර ආර්ය පර්යේෂණයේ යෙදමින් කාලය ගත කළ 6 වසරකදී ශරීරයට අධික දුක් දෙමින් අත්ත කිලමතානු යෝගයේ යෙදමින් වාසය කළ ප්‍රදේශය දුර්ගේශ්වරී කඳු ප්‍රදේශයයි. මජ්ක්‍ධිම නිකායේ මූල පන්නසකේ සිහනාද වග්ගයේ සිහනාද සූත්‍රයේදී බුදුහිමි තමන් වහන්සේ මේ ප්‍රදේශයේදී එදා අනුගමනය කළ මිනිසෙකුට සිතීමට පවා අපහසු දුෂ්කර වත්පිළිවෙත් සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරයි. සුජාතාගම බුද්ධගයාවේ ජයසිරි මහ බෝමැටට කිලෝමීටර් 3ක් නුදුරින් පිහිටා තිබේ. එදා එහි විසූ සේනානි සිටුවරයාගේ දියණිය සුජාතාවයි. ඇය තමන්ට සමකුලේ ස්වාමියෙකු ලැබේවායිද පළමු දරුවා පිරිමි දරුවෙකු වේවායිද කලකට ඉහත අජපාල නුගරුකට වූ බහරය ඔප්පු කිරීමට එදින සූදානම්ව රුකමුල පිරිසිදු කිරීමට තම දාසිය වූ පුන්නා යව්වාය. මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සිටි බෝධිසත්වයන් වහන්සේ එදින අජපල් නුගරුක මුල වැඩසිටිනු දැක මවිතයට පත් වූ පුන්නා වහා දිවගොස් වෘක්ෂ දේවතාවා දානය පිළිගැනුමට රුකමුල වැඩහිඳින බව පැවසුවාය. සුජාතාව සතුටු සිතින් එහි ගොස් බලන කල ප්‍රණීත කිරිපිඩු පූජාව පිළිගත් උන්වහන්සේ පිඩු 49කට වෙන්කොට එම දානය වැළඳූහ. බුදුවීමට පෙර දින සුජාතාව පිදූ එම කිරිපිඩු දානය මහත්ඵල මහානිසංස දානයකි. ඉනික්බිති නිරංජනා නදිය වෙත වැඩම කළ බෝධිසත්වයන් බුදුබව ලබනට තමා ගන්නා උත්සාහය සාර්ථක වේ නම් මේ පාත්‍රය උඩුගම්බලා ගමන් කරත්වායි පතමින් දන්වළඳු පාත්‍රය නිරංජනා නදියේ පා කළහ. එම පාත්‍රය විස්මිත ලෙසින් උඩුගම්බලා පාවෙන්නට විය. උරුවෙල් දනව්වට ඉහළ ආසේ තරුරටා මැද පුරා සඳ බබලයි. නිශා ගගනතලයේ පාවමින් විටින් විට සඳවත මුවා කළ වලාසලු පවා නිසොල්මන්ය. චන්ද්‍ර කාන්තියෙන් දිදුලන සුදු වැලිතලා සහිත නිරංජන නදී තෙරෙන් හමුන සිහිල් සුළං දැවටි දැවන්ත ඇසතු වෘක්ෂයේ රන්වන් නිල්වන් පත්‍ර සිලිසිරි නදින් සොලවා මාරසේනා පරාජයකොට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක උත්තුංග වීරය පරම පූජනීය වූ විජයක් වහනය ලබා සවනක් ගන බුදුරැස් විහිදුවමින් වැඩහිඳින ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිසිලස සදායි. සියලු බුදුවරයන් වහන්සේ බිහිවන අවිජහිත ස්ථානයක් වන උතුම් බුද්ධගයා පින්බිම වසර 2500කටත් එපිට බුද්ධ රත්නය ලොවට පහළ කළ ශුද්ධ භූමියයි. අද ඒ මහෝත්තම පින්බිමට පිවිසෙන විට ධර්මාශෝක අධිරාජානන් විජයශ්‍රී බෝමඩ අභියස ඉදිකළ අඩි 170ක උසින් යුතු මහල් 3කින් සමන්විත බුද්ධගයා මහා විහාරය ඈත සිට අප නෙත ගැටෙයි. ජයසිරි මහා බෝධිය අසල උතුම් වජ්‍රාසනය දකිනවට ඒ අසිරිමත් සිදුවීම් පෙළ සිතේ මැවෙයි. බුදුහිමි සත්සතිය ගත කළ ස්ථානමින්ම මහා විහාරය තුළ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩහිඳින මහා කාරුණික බුදුරුව දකින විට ජීවිතයේ මෙතෙක් නොවිදී උත්තම ආධ්‍යාත්මික පහන් බවකින් චිත්ත සංතානයම පිරී ඉතිරියයි. බලවත් හින්දු පූජක මහන්තාගේ නමට ලියාගත් පුද්ගලික ඉඩමක් බවට පත්ව මැරබලයෙන් බෞද්ධකමට තහනම් අඩවියක් කර තිබූ බුද්ධගයාව බේරාගත් දීර වීර සිංහලයා බෝධිසත්ව ගුණෝපේත අනකාරික ධර්මපාල ශ්‍රී නාමය නොවන්නට කෝටි සංඛ්‍යාත ලෝවැසි බුදුනුවන්ට දමදිව ගොස් වන්දනා කරන්නට නිදහස් බුද්ධගයා පුදුබිමක් නොමැති වන්නට ඉඩ තිබුණේ.
කෙලෙන් තිලොවතේ මාලු සුවිපුල ගුණ මුදානන් සුමියුරු වදනි සුරානන් සොමිගුණ සඳ මඩලානන් නමදින් මහමුනිදානන් ලත්නි දුකානෝ සුවිපුල ගුණ මුදානන් ඇසලපුර සඳ එළියෙන් වාරණාසියේ නැහැවී සඳ කිරණ දසත විහිදුවයි. හිමාලයේ සිට අහසින් එන ඍෂිවරුන් පතනය වන භූමියේ හෙවත් ඉසිපතනයෙන් අහසට විහිද යන සම්බුදු රැස්මාලා සඳ එළිය පරයයි. කොණ්ඩඤ්ඤ තවුස්තුමී අනුගමනය කළ අනෙක් තවුසන් සිව් දෙනාද පසඟ පිහිටුවා බුදු සිරිපතුල් නමද එකත් පස් වෙයි. මද නිහඬියාවකින් ඉක්බිති මෙලොව මිනිසෙකු කිසිදා නොඇසූ අසම සම මාධුර්යයෙන් යුතු බුද්ධස්වරය අකනිටා බඹලොවතෙක් විහිදුවා ගෞතම බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය නම් මංගල දම් දෙසුම පවත්වයි. ආර්ය මහා සගරුවන පහල කරමින් තුනු රුවනම විශ්වයට බිහි කළ සඳහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක පහන් සංවේග උපදවා ගත යුතු මේ මහා ශුද්ධ භූමිය මේ බර්ණස එසිපතන මිගදායයි. පසු කලෙක ධර්මාශෝක අධිරාජයා විසින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානයේ ඉදිකළ ධම්ම රාජික ස්තූපයේද අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළ තැන පිහිට වූ ධම්මික ස්තූපයේද නටපුන් අදත් විද්‍යාමාන වේ. බුදුහිමි වැඩ සිටි ගන්ධ කුටිය තිබූ ස්ථානයේ අශෝක නිලදුන් කර වූ විහාරයේද දම්සභා මණ්ඩපයේද නටබුන් මෙන්ම ධම්ම රාජික ස්තූපය ආසන්නයේ පිහිට වූ අශෝක කුළුණේ නටබුන්ද දැක බලා ගැනීමට ලෝපුරා සඳහැවතුන් ලක්ෂ ගණනින් මෙහි පැමිණෙනවා. ගංගා නදී ශුද්ධ ජලයේ හින්දු පිළිවෙත් නිති දෘශ්‍යමාන දවදිව වන්දනාකරුවාට පහසුවෙන් ජෛන පුදබිම් තුළටද පිවිසී විමසා බැලීමට අවස්ථා උදාවන වාරණාසී චාරිකාව ජීවිතයේ අසිරිමත් අත්දැකීමකි. රවිශංකර් උස්තාද් කාන්මණි ලෝක පූජිත කලාකරුවන් ඇතුළු ප්‍රතාපවත් නිර්මාණකරුවන් රැසකගේ ජන්මභූමියද වාරණාසියයි. බුද්ධ භූමිය ලෝක බෞද්ධයාට අවිහිංසාවාදීව නිදහස් කර දුන් බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමන් සිරි දේවමිත්ත ධම්මපාල නමින් පැවිදිව වැඩ සිටි නව මූලගන්ධ කුටි විහාරය බෝසත් දම්පල් ගුණ සිහිකොට වන්දනා කිරීමටද වාරණාසී වන්දනාවේදී එළ බොදුනුවෝ අමතක නොකරති. කුරුරට චාරිකාවේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගමෙහිදී කුරුරට ප්‍රඥාවන්ත මිනිසුන් වෙත මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කර වදාළහ. බුදුමුවින් දේශිත සුවාසූ දහසක් ධර්මස්කන්ධය අතර බබලන එවන් ශ්‍රේෂ්ඨතම සූත්‍ර දේශනාවක් පැවැත් වූ ඒ මහෝත්තම ස්ථානය ලොවට හඳුන්වා දෙමින් ධර්මාශෝක අධිරාජ්‍යා විසින් කර වූ ශිලාලේඛනය ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
මිනිසත් බව ලැබ ඉපදීම අතිශය දුර්ලභය. මිත්‍යා දෘෂ්ටික පරිසරයෙන් මිදී බුදුබණ ඇසෙන සම්‍යක් දෘෂ්ටික පරිසරයක ඇසුර ලැබීම ඊටත් වඩා දුර්ලභය. 800 කෝටියක් වන පෘථිවි ගණනයේ 54 කෝටියක් වන බෞද්ධයන් අතර උපත ලද ඔබ ඒ දුර්ලභ මහා භාග්‍ය උරුම කරගත් භාග්‍යවන්තයෙකි. තුන්ලව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වන බුදුන් වහන්සේ උපන් දේශය දැක වැඳ පුදා ගැනුම ලෝකවාසී සෑම බෞද්ධයෙකුගේම සිහිනයකි. ඒ පූජනීය සිහිනය සැබෑ කර ගැනීමට ඔබට මේ දඹදිව ගමන් විස්තරය මාර්ගෝපදේශයක් වේවා. දෙස් විදෙස් සංචාර සඳහා ඔබේ විශ්වසනීය ගමන් සහකරු ශාන්ති ට්‍රැවල්ස්